ආයිබෝවන් හැමෝටම හරිම ආදරෙන් ඔයගොල්ලන්ව පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ ඇපල් පැලයක් ගෙදරම හදාගන්නේ කොහොමද කියලා. මම හිතනවා මේක ඔයගොල්ලන්ට අලුත් අත්දැකීමක් වෙයි. ඇත්තටම ලංකාවේ ඇපල් හදන්න පුළුවන්ද? ඇත්තටම ලංකාවේ ඇපල් හදන්න පුළුවන්. නොයෙක් විවිධ දේශගුණික තත්ත්ව යටතේ ඇපල් වගා කරපු ඕන තරම් අය ඉන්නවා. හැබැයි මේ දැනුම ජනතාව අතරට ගිහිල්ලා නැහැ. ඒ නිසා තමයි ගොඩක් දෙනා රසායන ද්‍රව්‍ය අන්තර්ගත කරපු ඇපල් ආහාරයට ගන්න. අපේ පුංචි දරුවන්ට දෙන්නේ. ඉතින් ඒක නිසා අද මං හිතුවා ඇපල් පැලයක් ගෙදරම හදාගන්න ඔයාලව දැනුවත් කරන්න ඕන කියලා. ඉතින් කොහොමද අපි මේ ඇපල් පැලේ හදාගන්නේ? මේකට අපිට බීජ ලබා ගන්න වෙන්නේ ඔයගොල්ලෝ වෙළඳපොලෙන් ලබා ගන්න ඇපල් ගෙඩියකින්. ඇපල් ගෙඩියක් තෝරගන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන කියලා මුලින්ම මම කියන්නම්. සාමාන්‍යයෙන් හොඳ ඇපල් ගෙඩියක් තෝරගන්නකොට බීජ ලබා ගැනීම සඳහා ඇපල් ගෙඩියක් තෝරගන්නකොට ඔයාලා දැන් මේ බලන්න මේ මගේ අතේ ඇපල් ගෙඩි දෙකක් තියෙනවා. මේකෙන් එකක් හොඳට තද රතු පාටට ඉදිලා. මේ ඇපල් වර්ග දෙකක් මේක ටිකක් ලා පාටක් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳම ඇපල්. ඒ කියන්නේ හොඳම වර්ගයක සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිලෙන් වැඩි ඇපල් තියෙනවානේ. ඒන් ඇපල් ගෙඩියක් ගන්න. ඒ වගේම මතක තියාගන්න ඒකේ හොඳ තද රතු පාටක් තියෙන්න ඕන මේ වගේ. එතකොට මේක තමයි හොඳම ඇපල් ගෙඩිය විදියට මම ඔයගලන්ට කියන්නේ බීජ ලබා ගැනීමට භාවිතා කරන. ඊට පස්සේ මේක සාමාන්‍ය විදියට කපා ගන්න ඕනේ බීජ ටික ලබා ගන්න. දැන් ඔයගලන්ට පේනවද මේ බීජ ලබා ගන්න කපනකොට හොඳටම කපන්න එපා. මැදක් හරියට කපා ගන්න. ඒ කියන්නේ මේ හරියට වගේ කපා ගන්න. අනිත් පැත්තත් ඒ විදියටම කපාගෙන බීජ වලට හානියක් වෙන්නේ නැති වෙන්න ඇපල් ගෙඩිය කපා ගැනීම කරගන්න. දැන් ඔන්න මම ඇපල් ගෙඩිය කපා ගත්තා. මේ බලන්න මේ ටිකේ බීජ තියෙනවා. දැන් හිමීට මේ වගේ පිහියක් ආධාරයෙන් මෙහෙම රවුමට කපලා ඇපල් බීජ ටික වෙන් කරගන්න. දැන් ඔන්න මම ඇපල් බීජ ටික වෙන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවද සාමාන්‍යයෙන් ගෙඩියක තියෙනවා ඇපල් ඇට 10ත් 12ත් අතර ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකේ හොඳ බීජ මොනවද කියලා අපි බලා ගන්න ඕන. බොල් බීජ මොනවද කියලා වෙන් කරලා බලා ගන්න ඕනේ. ඒකට අපි වතුර ටිකක් මෙහෙම පොඩි භාජනයකට දාන්න. ඒ දානකොට බොල් බීජයක් තියෙනවා නම් මෙහෙම උඩ පාවෙනවා. හැබැයි මෙතන තියෙන හැම බීජයක්ම හොඳ බීජ. ඒක නිසා තමයි මේ ඔයගලන්ට පේනව නේද? මේ වතුරේ පාවෙන්නේ නැහැ. මේක ගිලිලා මේ යට තියෙන්නේ. එහෙනම් මේ බීජ හොඳ බීජ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේක පැය 12ක් විතර මේ විදියටම ඇපල් බීජ ටික වතුරේ ගිල්ලලා තියන්න ඕන. ඒක තමයි පළවෙනි දේ. මොකද ඇපල් වල තියෙනවා බීජ සුප්තතාවය කියලා දෙයක්. බීජ සුප්තතාවය නැති කරන්න නම් ඒ කියන්නේ සුප්තතාවය කියලා කියන්නේ බීජ පැලවීමට දරන වාරණය. මේ ඇපල් බීජ පැලවෙන්න කැමති නැහැ. ඒගොල්ලන්ට අප්‍රිය කාලයක් එහෙම නැත්නම් මේ තියෙන ඝන ආවරණය නිසා ඒගොල්ලෝ ටිකක් කල් ගන්නවා. එතකොට මේ බීජාවරණය ටිකක් සියුම් කරාම අපිට පුළුවන් මේ බලන්න මේ ඝන බීජාවරණයක් නේ තියෙන්නේ. මේ බීජාවරණය ටිකක් සියුම් කරලා ඒ කියන්නේ පොඩ්ඩක් වතුර ඇතුළට යන්න දුන්නාම මෙයා ටිකක් සියුම් වෙනවා. එතකොට මෙයාට පැලවෙන්න ලේසි. ඒක නිසා අපි පැය 12ක් විතර ඇපල් බීජ ටික මේ හොඳ සක්‍රීය ඇපල් බීජ ටික මේ විදිය වතුර එකක දාලා තියෙනවා. හරි. දැන් අපි පැය 12කින් පස්සේ බලමු කොහොමද මේක පැල කරගන්න. අපි ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. හරි. දැන් මම පැය 12ක් මේ බීජ පිඟෙන්න තියලා තියෙන්නේ. ඔයගලන්ට පේනවද ටිකක් මේක පිම්බිලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ ඇපල් ඇටය අරගෙන මේ බලන්න මේ ඇපල් ඇටේ තුඩ කොටස, තුඩ වගේ තියෙන කොටස. මෙන්න මේ පැත්ත. එතනින් පොඩ්ඩක්
තුවාල කරන්න ඕන ඇපල් ඇටයට. මෙහෙම අල්ලලා මෙන්න මේ කොටසේ මෙන්න මේ පැත්ත. මෙතනින් පොඩ්ඩක් තුවාල කිරීමක් කරන්න ඕන. ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ විදියට මේ බලන්න මේ දැන් මේ ඇපල් ඇටේ මෙන්න මේ තුඩ කොටස අල්ලගෙන පොඩ්ඩක් ලිස්සනවා. ප්‍රවේශමෙන් අල්ලගෙන මෙහෙම මෙන්න මෙහෙම තුවාල කරන්න. ඔයාලට පේනව නේද? ලිස්සනවා එක. මෙන්න මේ කොටස ප්‍රවේශයෙන් අල්ලගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් තුවාල කරන්න. වැඩියම එපා. ගොඩාක් කරන්න යන්න එපා. මෙන්න මේ ප්‍රමාණයට කරන්න. එතෙන්දි වෙන්නේ මෙන්න මේක පොඩ්ඩක් අයින් කරගන්න එක. එතකොට මෙයා කැඩලානේ තියෙන්නේ. මෙයාට ජර්මිනේට් වෙන්න ලේසි වෙනවා. ඒක තමයි මේ කරන්නේ. පැහැදිලි කියලා මම හිතනවා. ඒ වගේ හැම එකම කරගන්න. මේක මෙහෙම අරගෙන නේ. තව එකක් ඔයගලන්ට බලන්න මම පෙන්නන්න. නේ. ඒ විදිහට කරන එක ගිය වැටුණා. හරිම මේක ලිස්සනවා. මේ විදිහට කරගන්න ඕනේ. බලන්න. මේ විදිහට හැම ඇපල් ඇටයක්ම උඩ කොටස මෙහිම පොඩ්ඩක් තුවාල කරගන්න. තුවාල කරගන්න කියන්නේ මේ ටිප් එක කොටස කඩා ගන්න. එතන තමයි තද. මේ ගලන්ට පැහැදිලි කියලා මම හිතනවා. දැක්ක නේද? ඒක එහෙම මෙන්න මේ විදිහට කඩා ගන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. හැම එකම ඒ විදිහට කරන්න. දැන් මම අනිත් ටික ඒ විදිහට තුවාල කරගන්නවා. මෙන්න බලන්න මම ඔයගලන්ට මේ ආයෙත් බලන්න මේ කරේ පේනව නේද මේ මෙන්න මේ විදිහට මේ සම්පූර්ණයෙන්ම මේ ටික අයින් කරගන්න ඕනේ. මෙන්න මේ කොටස තමයි අයින් කරගන්න ඕන. ඔන්න දැන් මම ඇපල් ඇට ඔක්කොම මේ විදිහට තුවාල කරගෙන ගෙනාවා. දැන් මේක අර දැන් ඔයාලට හිතන්නකෝ මේක මෙහෙම කරන්න අමාරුයි කියලා පුංචි කතුරක් වගේ අරගෙන චුට්ටක් මේ ටිප් එක කැපුවත් කමක් නැහැ. ඊට පස්සේ අපිට ඕන කරනවා wet tissues. ටිෂූස් අරගන්න. ටිෂූ එකක් මෙන්න මේ විදිහට වහන්න පුළුවන් අයිස්ක්‍රීම් කප් එකක් හරි ඒ වගේ එකක් ගත්තනම් හරි මෙහෙම අරගෙන මේක ඇතුළට මේ ටිෂූ දෙකක් විතර දාන්න. හරිද? මෙහෙම මේ විදිහට දාන්න. දාලා මේ විදිහට දාලා ඊළඟට මේ අපි දැන් මේ සුද්ධ කරගත්ත පොඩ්ඩක් අර තුවාල කරගත්ත ඇපල් ඇට ටික තියෙනවනේ. ඒ ටික මේක උඩට මෙහෙම දාන්න. සමහරු කියනවා මේ ඇපල් ඇට පැලවෙන්න නම් දැන් මේක සීත රටවල් වල හැදෙන හින්දා එහෙම ඕන කියලා. ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. මේ මං කියලා දෙන විදිහට ඔයාලා කරන්න. හරියටම ඇපල් ඇට ටික පැල කරගන්න පුළුවන්. ඔයගලන්ට ඒ කියන්නේ ජර්මිනේට් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට අතුරු ගත්තට පස්සේ මේකට මෙහෙම වතුර ටිකක් මෙහෙම ඉහින්න. ඒ කියන්නේ මේ හොඳට මේ වෙට් ටිෂූ එක හොඳට මේවා වෙන විදිහට පෙඟෙන විදිහට වතුර ටික ඉහින්න ඕන. හොඳට පෙඟිලා යන්න ඕන. මම මේ වතුර ටිකක් අතිනුත් දාන්නේ හොඳට පෙඟෙන්න ඕන මේක.
ඊට පස්සේ නැවතත් වෙට් ටිෂූස් දෙකක් අරගෙන අනිවාර්යයෙන්ම මේ ස්ටෙප්ස් ඒ විදිහටම කරන්න. මොකද මෙයාට අර ඕන කරන ඒ කන්ඩිෂන්ස් ටික අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ආපහු මෙහෙම වැහෙන්න තියලා ආයෙත් හොඳට මෙහෙම තෙමන්න. මේකේ භාගයක් වගේ නැත්තම් එහෙම මෙයාට ස්ප්‍රවුට් වුණාම එන්න බැරි වෙයි. මෙන්න මේ විදිහට. භාගයක් වගේ. කියන්නේ මේක අර ඝනකම වැඩිම කරන්නත් එපා. මේ ටිෂූස් වල එතකොට මෙයා දැන් ජර්මිනේට් වෙනකොට මෙයාට ඒක එන්න බැරි වෙන උඩට. මේ විදිහට හොඳට තෙත් කරලා මෙහෙම වහලා ටිකක් ගොඩක් උෂ්ණ නැති සීතල අඳුරු පරිසරයක තියලා තියන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට ජර්මිනේට් වෙන්නේ. සාමාන්‍යයෙන් ජර්මිනේට් වෙන්න දවස් 10ක් වගේ යනවා. ඉතින් දැන් එතකොට ඔයගොල්ලෝ බලන්න ඕන දවස් 2කින් වගේ ඇරලා මේක ඇරලා බලන්න ඕන. මේකේ මේ වතුර ගතිය තියෙනවද මේ වෙට් ටිෂු එකේ? දැන් මේ වතුර ටික ඔක්කොම මේ සීඩ්ස් උරා ගන්නවනේ. එතකොට ඒ වතුර ගතිය තියෙනවද කියලා බලලා වතුර නැත්තම් දවස් 2කට සැරයක් වගේ වතුර පොඩ්ඩක් දාන්න. දාලා ආපහු වහලා තියන්න. සාමාන්‍යයෙන් දවස් 10ක් විතර යනකොට ඔයාලා දකිනවා මේ එක පොඩ්ඩක් තුවාල වෙලා ඉස්සරහට මේක ඇපල් බීජ පැලවෙලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්න කියලා දැන් මේ වීඩියෝ එක තව ටිකක් දික් වෙන නිසා ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියන්නම් දවස් 10කින් පස්සේ මේකේ රිසල්ට් එකත් එක්කම මම ඔයගලන්ට කියලා දෙන්නම් ඇපල් පැලේ පැල කරගන්නේ කොහොමද කියලා. ඒක අනිවාර්යයෙන්ම ගොඩක් ඒකේ ටෙක්නිකල් කරුණු තියෙනවා. ඒ ක්‍රමවලට තමයි ඇපල් ගහේ ගෙඩියක් ලබා ගන්නකම් කොහොමද කරන ක්‍රියාවලිය මම කියලා දෙන්නම්. ඒ වීඩියෝ එකෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. ඉතින් අපි කොහොම හරි අපේ වත්තේ ඇපල් ගෙඩියක් හදාගමු. මේ විදිහට සීතල අඳුරු තැනක මේ විදිහට තියලා තියන්න. සීතල අඳුරු තැනක ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා තියන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේ වගේ ට්‍රේ එකකට මෙහෙම වතුර ටිකක් දාලා තිබ්බනම් ඔයගලන්ට මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් press කරන්න. මගේ ඊළඟ වීඩියෝ එක කොහොමත් මේ ඊළඟ වීඩියෝ එක වැටෙන්න තව සති දෙකක් වගේ යයි. ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. සම්පූර්ණ විදියම මේක කරන්නේ කොහොමද කියලා. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.